හායි කොහොමද සුබ දවසක් ඔයාලට. ඉතින් ලැබුවා වූ අලුත් අවුරුද්ද හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම අද මගේ 5 වෙනි පාන්සල් එක අරගෙන ආවා. අපි බලමු ඉස්සලාම තියෙන්නේ කෝලියස් එකක් අංක 1කින්. මෙන්න මේ ප්ලාන්ට් එක තමයි තියෙන්නේ. එයා රුපියල් 40යි. ඊට පස්සේ මේ ප්ලාන්ට් එක ඒකත් රුපියල් 40යි. අංක 3ෙන් තියෙන්නේ මෙන්න මෙයා. එයාත් රුපියල් 40යි. මේ තුනම ඔයාලට දෙන්නේ අද දවසේ රුපියල් 40න්. ඊට පස්සේ අංක 5ෙන් තියෙන්නේ මෙන්න මේක. මෙයා පින්ක් ක්වීන්. ඉතින් මෙයාව දෙන්නේ ඔයාලට රුපියල් 700ට. බලන්න මෙන්න මෙයාගේ විශාලත්වය. සාමාන්‍යයෙන් කට් කරන්න පුළුවන් කට් මුල් තියෙන ප්ලාන්ට් එකක්. ඉතින් මෙයාව දෙන්නේ රුපියල් 700න් ඔයාලට. ඊළඟට අංක 5න් ඉන්නවා මෙන්න මෙයා. මෙයා මොනා ලැවෙන්ඩර් කියලා. ඉතින් එයාත් හරිම ලස්සනයි. දම්පවට මල් ගොඩක් පිපෙනවා. එයා දෙන්නේ රුපියල් 100න්. අංක 6න් ඉන්නවා සුපුරුදු විදියට අද සිංගෝනියම්. එයාව දෙන්නේ රුපියල් 150න්. මේ බලන්නකො එයාගේ හොඳට මේ කට් කරන්නත් පුළුවන් එයා. අංක 7න් ඉන්නේ මෙන්න මේ ඉපීසියා එක. එයා රුපියල් 100යි. ඊළඟට අංක 8න් ඉන්නවා මෙන්න මේ කෝලියස්. ඉතින් එයා උස්ස පැලයක් ඔයාලට කට් කරලා හදා ගන්න පුළුවන්. එයාව දෙන්නේ 150න්. ඊළඟට අද ඉන්නවා මෙන්න මේ ඇග්ලොනිමා එක. එයාව දෙන්නේ රුපියල් ඔයාලට බලන්නකො එයාව දෙන්නේ රුපියල් 100න්. ඊළඟට ඉන්නවා මෙන්න මේ විසිතුරු පත්‍ර ශාකය. සුපුරුදු විදියට අදත් එයා ඉන්නවා. එයාව දෙන්නේ රුපියල් 100න්. ඊට පස්සේ අංක 11න් ඉන්නවා මෙන්න මෙයා. එයාව දෙන්නේ රුපියල් 40න්. ඊට පස්සේ මෙන්න මේ සිංගෝනියම් එක තියෙනවා. මේ බලන්න. අංක 12න්. එයාව දෙන්නේ රුපියල් 150ට ඔයාලට. මේක අර වටින එක් වර්ගයක්. ඊළඟට අංක 13න් තියෙනවා මෙන්න මේ ෆර්න් එක. එයාව දෙන්නේ රුපියල් 40න්. අංක 14න් ඉන්නවා වයිට් ක්වීන්. ඉතින් ගෙදර ලස්සනට ඇන්තුරින් හදන කෙනෙකුට වටින ප්ලාන්ට් එකක් මෙයා. ඉතින් එයාව දෙන්නේ රුපියල් 550න්. ඊළඟට මෙන්න මේ සිංගෝනියම් වර්ගය. මෙයාගේ හොඳටම වැල හැදිලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ ඔයාලට නැවත බෝ කරගන්නත් පුළුවන්, කට් කරන්නත් පුළුවන්. මේ සිංගෝනියම් එකක්. මෙයාගේ පත්‍ර වැරිගේටඩ් වෙනවා. චුටි දවසක් යනකොට මෙයාගේ පත්‍ර වැරිගේටඩ් වෙනවා අනිවාර්යයෙන්ම. මම ඔයාලට ෆොටෝ එකක් දාන්නම් මගේ ළඟ තියෙන එකේ මෙයාගේ. ඉතින් එයාව දෙන්නේ රුපියල් 200න්. හොඳට හැදිච්ච ප්ලාන්ට් එකක් එයා. ඊළඟට අංක 16න් ඉන්නවා මෙන්න මේ ගාඩිනියා. වැරිගේටඩ් වෙලා තියෙන යාගේ පත්‍ර. ගාඩිනියා කියන්නේ හරිම සුවඳ ලස්සන මලක් තියෙන එකක්. ඉතින් මෙයාව දෙන්නේ රුපියල් 100න්. ඊළඟට මෙන්න මේ කෝලියස් එක තියෙනවද? මේ බලන්නකෝ. එයා හොඳටම හැදිලා තියෙන්නේ. ඉතින් ගන්න කෙනෙකුට ඒ මිල ඇත්තටම සාධාරණයි. රුපියල් 60ට තමයි මම දෙන්නේ යාව. ඊට පස්සේ අංක 18න් තියෙන්නේ මෙන්න මෙයා. හැඟින් පොට්ටවල දාලා හදන්න පුළුවන්. මෙන්න මෙයා හරිම ලස්සනට හැදෙනවා බුෂ් එකට. ලස්සනට පල්ලෙහාට එලා වැටෙනවා. අර ලා කොළ පාටට තමයි හැදෙන්නේ. ඉතින් එයාව දෙන්නේ රුපියල් 50න්. ඇත්තටම පාඩු නැහැ. එයා හොඳට අර හැදිච්ච වෙලක්. අංක 19න් ඉන්නවා මෙන්න මේ සිංගෝනියම් යාළුවා. මේ බලන්න. මේ සිංගෝනියම් එක අංක 19න් මම අද ඔයාලට දෙන්නේ රුපියල් 200ට. එයාගේ හොඳටම වැල හැදිලා තියෙන්නේ. හොඳටම හැදිච්ච එකක් ඒක. අංක 20න් තියෙන්නේ මෙන්න මෙයා. මේ තියෙන්නේ මෙයා හෙලිකෝනියා එකක්. හෙලිකෝනියා තමයි මෙයාගේ වර්ගය මම හොයාගත්තා. ඉතින් මෙයා දෙන්නේ රුපියල් 250ට. හරිම ලස්සනයි මේ ප්ලාන්ට් එක. ඉන්ඩෝ අවුට්ඩෝ දෙකම තියන්න පුළුවන් එයාව. ඊළඟට මෙන්න මේ කෝලියස් එක තියෙන අංක 21න් එයාව කට් කරන්න පුළුවන්. එයාව දෙන්නේ රුපියල් 100න්. ඊළඟට මෙන්න මේ බර්ඩ් නෙස්ට් එකේ ඉන්නවා.
හොඳට හැදිලා තියෙනවා. එයාව දෙන්නේ රුපියල් 150ක් වගේ පොඩි මුදලකට. එයා හොඳට හැදිලා තියෙන්නේ. ඊළඟට මෙන්න මේ ප්‍රෝටීන් එක බලන්නකෝ. එයා අවුවට කහ පාට වෙනවා. එයාගේ පත්‍ර කහ පාට සහ කොළ පාට මික්ස් වෙලා තමයි හැදෙන්නේ. ඉතින් එයාව දෙන රුපියල් 100ෙන් අර පුංචිම පැලයක් නෙමෙයි මේ බලන්නකෝ. ඊළඟට අංක 24න් ඉන්න මෙන්න මෙයා ඉපීසියා එක. ඉපීසියා වර්ග කීපයක් මම අද ගෙනත් තියෙනවා වීඩියෝ එකේ. ඔයාලා හොඳට බලන්න. ඉතින් මේ වර්ගේ මම දෙන්නේ රුපියල් 80න් ඔයාලට. එයා හොඳට වර්ධනය වෙච්ච තනි පැලයක් තමයි තියෙන්නේ. ඊළඟට අංක 25න් තියෙනවා මෙන්න මේ රෝස පබළු. එයාව දෙන්නේ රුපියල් 80න්. හරිම ලස්සනයි යත්. එයාගේ මල් ටික මේ බලන්නකෝ. ඇත්තටම හරිම ලස්සනයි. ඊළඟට ඉන්නවා මෙන්න මේ මගේ හැම වීඩියෝ එකකම ඉඳපු මේ ඉපීසියා යාළුවා. හොඳ ඉල්ලුමක් තියෙනවා මෙයාට. ඉතින් එයාගේ මෙන්න මේ විදිහේ ලස්සන රෝස පාට මලක් තමයි දෙන්නේ. අද ගෙනත් තියෙන ප්ලාන්ට් එක ලොකු ප්ලාන්ට් එකක්. මේ බලන්නකෝ එයාගේ මේ පැත්තේ තියෙනවා. ඉතින් මෙයාව මම අද නම් දෙන්නේ රුපියල් 200න් ඔයාලට. අංක 27න් ඉන්නේ මෙන්න මෙයා. එයාව දෙන රුපියල් 40න්. අංක 28න් ඉන්නේ මෙන්න මෙයා. මෙයාගේ දම් පාට මලක් කලින් මම අරගෙන ආවා. ඉතින් එයාව දෙන්නේ රුපියල් 100න්. මේ බලන්නකෝ එයාගේ මල හරිම ලස්සනයි. ඊළඟට අංක 29න් ඉන්නවා මෙන්න මෙයා. මෙයා හැඟින් පොට් වල දාලා තමයි හදන්නේ. ඉතින් එයාව දෙන රුපියල් 40න්. ඇත්තට මේ මිලට පාඩු නැහැ. ඊළඟට මෙන්න මේ ඇන්තුරින් බ්ලැක් වර්ගයේ තියෙනවා. මෙන්න මෙයාගේ මලකුත් පළවෙනි මල තමයි මේ. ඉතින් මෙයා අංක 30න් දෙන්නේ රුපියල් 900ට. හොඳටම හැදිච්ච ප්ලාන්ට් එකක්. මෙන්න බලන්න එයාව කට් කරන්න පුළුවන් ඔයාලට. එයා රුපියල් 900යි. හොඳ ලොකු ප්ලාන්ට් එකක්. මේ බලන්නකෝ. ඊළඟට අංක 31න් ඉන්නේ මෙන්න මේ කෝලියස් එක. රුපියල් 40යි. අංක 32න් ඉන්නෙත් මේ කෝලියස් එක. එයත් රුපියල් 40යි. ඊළඟට අංක 33න් ඉන්නවා මෙන්න මේ ෆර්න් එක. මෙයාවත් හැඟින් පොට් එකක දාලා ලස්සනට හදන්න පුළුවන්. ඉතින් එයාව දෙන රුපියල් 40න්. අංක 35න් තියෙන්නේ මෙන්න මේ කහ පාට මල් පිපෙන එපීසියා වර්ගය. මෙයා ඉතින් එයාව දෙන රුපියල් 80න්. අංක 36න් ඉන්නවා මෙන්න මේ පිලෝ වර්ගය. එයා දෙන්නේ රුපියල් 200න්. මෙන්න බලන්න කට් මුල් දාලා තියෙන්නේ යාගේ. එයාව ආධාරකයක් ඔස්සේ තමයි හදන්න ඕනේ. ඊළඟට අංක 37න් ඉන්නවා මෙන්න මේ ඉපීසියා එක. කලින් මම පෙන්නුවා ඔයාලට දුඹුරු පාටට හුරු පත්‍ර තියෙන එකක්නේ. එයාගේ තියෙන රෝස පාට මල, මෙයාගේ තියෙන රෝස පාට මල. ඉතින් මෙයාගේ පත්‍ර ලස්සන ලාකොළ පාටක්. ඉතින් මේ ප්ලාන්ට් එකම මම අද ඔයාලට දෙන්නේ. මේ තියෙන යාගේ වැල. ඉතින් ඒකේ මෙන්න මේ විදිහට 1යි 2යි 3ක් තියෙනවා වෙනම. අතු බෙදලා තියෙනවා වෙනම. ඉතින් යාව රුපියල් 250න් තමයි දෙන්නේ. මෙයා මිල වර්ගයක්. හරිම ලස්සනට හැදිලා තියෙන හොඳ සරු පැලයක්. ඊට පස්සේ සුපුරුදු විදියට මෙන්න මෙයා ඉන්නවා. මෙයා සිලෝන් එක නෙවෙයි. සිලෝන් පොතොස් එක නෙවෙයි මේක. ඉතින් මෙයාව දෙන්නේ රුපියල් 100න්. මෙයා පොතොස් එකක්. ලස්සනට හදන්න පුළුවන් යාව. ඉතින් වයිට් රිබන් එක මම අංක 42න් දෙන්නේ රුපියල් 500ට. ඊළඟට අංක 43න් ඉන්නවා මෙන්න මේ කෝලියස් එක. ඉතින් එයාව දෙන්නේ රුපියල් 40ට. අංක 44න් ඉන්නේ මෙන්න මේ පිලෝ වර්ගය. එයාව දෙන්නේ රුපියල් 250න්. මෙන්න බලන්නකෝ එයාගේ වෙනම මේ මොටයි දාලා තියෙනවා වෙනම බුෂ් එක වගේ හැදෙන්නේ යාව. මෙයා වැලක් විදිහට තමයි හැදෙන්නේ. නම් ආධාරකයක් ඕනි මෙයාට. ඉතින් යාව අංක 44න් 250ට දෙනවා මම. දිගටි පත්‍ර නිකන් සිල්ල ලයින් එකක් යනවා යාගේ. ඊළඟට මෙන්න මේ පිලෝ එක තියෙනවා අංක 45න්. පත්‍ර 1යි 2යි 3යි 4යි 5ක් පත්‍ර 5ක් එක්ක මෙන්න මේ වගේ කට් මුල් දාලා තියෙනවා යාගේ. ඉතින් අංක 45න් එයාව දෙන්නේ රුපියල් 350ට. ඊළඟට අංක 46න් ඉන්නවා මෙන්න මේ ඇග්ලෝනෙම එක. බලන්නකෝ එයා හරිම ලස්සනයි නේද? එයාගේ වෙනම
එකම ශාකයෙන් තව පැල 1 2 3ක් ඇවිත් තියෙනවා මේ. එයා හරිම ලස්සනයි. වෙරන්ඩා එකේ තියන්න හැම හරිම හොඳ ප්ලාන්ට් එකක්. ඉතින් 250න් තමයි මම යාව දෙන්නේ ඔයාලට. ඊට පස්සේ අංක 47න් ඉන්නවා මෙන්න මෙයා මේ පෝතෝස් එක. මේ ලයිම් මේ ලෙමන් ලයිම්. ඉතින් එයාව දෙන්නේ 150න් ඔයාලට. හොඳට හැදිච්ච ප්ලාන්ට් එකක්. මේ බලන්නකෝ. 150 යාව. ඊළඟට අංක 48න් ඉන්නවා මෙන්න මේ ඇග්ලෝනිම එක. හොඳම සරුවට හැදිලා තියෙනවා ඔයාලට. කට් කරලා හදන්නත් පුළුවන් ගන්න කෙනෙකුට. අංක 48න් යාව දෙන්නේ 200ට. ඊළඟට අංක 49න් ඉන්නවා මෙන්න මේ එලෝකේෂියා එක. එයා රුපියල් 100න් තමයි දෙන්නේ. ලොකු කරගන්න පුළුවන් ඉක්මනටම ඉන්ඩෝ ප්ලාන්ට් එකක් විදිහට තියන්න පුළුවන් යාව. ඊළඟට අංක 50න් ඉන්නවා මෙන්න මෙයා. මෙන්න මේ ඇග්ලෝනිම එක. එයා දෙන්නේ රුපියල් 80න්. ඊට පස්සේ මෙන්න මේ පිලෝ වර්ගය. මෙයා රෙඩ් මෙරුන් වගේ තමයි නිකන් යාගේ පත්‍ර තියෙන්නේ. ඉතින් යාව දෙන්නේ රුපියල් 400න්. අංක 51 රුපියල් 400යි. ඊළඟට අංක 52න් තියෙන්නේ මෙන්න මේ පිලෝ වර්ගය. එයාව දෙන්නේ රුපියල් 200න්. මෙන්න බලන්න යාගේ පත්‍ර. සාමාන්‍යයෙන් යාගේ වැල මෙන්න මෙච්චර දුරටම තියෙනවා හැදිලා. ඉතින් මෙයාට නම් ආදරකයක් ඕනේ හදන්න. ඊළඟට අංක 53 තියෙන්නේ 54න් තියෙන්නේ දිය කොඬුළු දෙකම. මේ දම් පාට තනි පෙතිමල. ඊළඟට මේ තියෙන්නේ සුදු පාට පොකුරු මල. ඉතින් දම් පාට තනි පෙතිමල මම දෙන්නේ රුපියල් 50න්. පොකුරු මල දෙන්නේ නම් රුපියල් 100න්. එයාගේ මේ බලන්න එයාගේ පැලේ. ඉතින් එයාව දෙන්නේ රුපියල් 100න්. අංක 55න් තියෙන්නේ මෙන්න මේ ඉපීසියා එක. ඇෂ් කලර් එක මික්ස් වෙච්ච රතු පාටට තැඹිලි පාටට හුරු මලක් තමයි යාගේ එන්නේ. එයා 150යි. ඊළඟට මෙන්න මේ එන්ජොයි පෝතෝස් එක තියෙනවා. එයා රුපියල් 100න් දෙන්නේ අංක 56. මෙයා අංක 56 රුපියල් 100යි. මෙන්න බලන්න එයා බුෂ් එකට හැදෙන්නේ. ඊළඟට අංක 57න් ඉන්නවා මෙන්න මේ මාබල් පෝතෝස් එක. මාබල් මෙයා. ඉතින් මේ බලන්න එයාගේ කට් මුල් දාලා තියෙනවා. ඔයාලට කට් කරගන්නත් පුළුවන්. අංක 57න් යාව දෙන්නේ 250ට. මෙයා ටිකක් මිල වර්ගයක් ඔයාලා දන්නවනේ. ඉතින් අද මම මගේ 5 වෙනි ප්ලාන්ට් සේල් එක මෙන්න මේ විදිහට අවසන් කරනවා යාළුවනේ. ඔයාලා කැමති ප්ලාන්ට් එකක් තියෙනවා නම් 071යි 663යි 75යි 46 මගේ WhatsApp අංකයට මැසේජ් එකක් දාන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඔයාලට අවශ්‍ය පැලේ ෆොටෝ එකක් ස්ක්‍රීන්ෂොට් දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මාව සබ්ස්ක්‍රයිබ් කරලා මගේ වීඩියෝස් බලලා ලයික් කමෙන්ට් දෙන හැමෝටම ගොඩාක් ස්තුතියි. දිගටම මගෙත් එක්ක ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා.